ඔබ අපි සියලු දෙනා දන්නවා අපි මහත් ව්‍යසනයකට මුහුණ දුන්නා. ඒ ව්‍යසනයකට මුහුණ දුන්න ඉතිහාසයේ හැම අවස්ථාවකම ඔබ හොඳට බැලුවොත් අපේ රටේ මේ මිනිස්සුන්ගේ සරණට හවුහරණට පැමිණියේ අපේ භික්ෂුන් වහන්සේලා. තවත් අවස්ථාවකදී වෙනත් ආගමික නායකයෙක්. නමුත් බහුතරයක් අපේ ස්වාමීන් වහන්සේලා අපේ ඒ පන්සල් පද්ධතිය එක විට හරියට නිකන් රේඩියෝ මෙසේජ් එකකින් එකතු කරා වගේ එක විට එකතු වුණා. පෞද්ගලිකව ඒ බොහෝ මධ්‍යස්ථාන වලට ගියාම ඒ ස්වාමීන් වහන්සේලා ලබා දුන්න ඒ සෙනෙහස මුසු වුණු ඒ පරිසරය මම හිතන්නේ අපි සියලු දෙනාම අගය කළ යුතුයි, වටහා ගත යුතුයි. ඒ තුල කියවෙන පණිවිඩයත් හොඳින්ම කියවා ගත යුතුයි. මේ ශ්‍රී ලාංකික සભ્યත්වය ගැන මම ලැබුණු හැම විටම ඒ අවශ්‍ය බර යොදමින් කතා කරන්නේ මේක තමයි අපේ රටට ඉස්සරහට යන්නට තියෙන පාරිසරික මානව පද්ධතිය. මේක තමයි human ecosystem එක අපේ රටේ තියෙන. මේ රටේ අපේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුල තිබෙන ඒ ඇදහිලි වටිනාකම් විශ්වාස මේ සියල්ලම මුසුව තමයි අපේ මේ රට පවතිනවාද නැද්ද කියන එක, ඉදිරියට යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඓතිහාසිකව ගත් කල ස්වාමීන් වහන්සේලා මේ රජවරුන්ට මඟ පෙන්වුවා. රජවරුන්ට තරවටු කරා. රජවරුන්ට දැඩිව කතා කරා. ඒකට හේතුව ඒ කිසිම අහිතකින් නෙමෙයි, ඒ මඟ පෙන්වීමේ වගකීම ඉතිහාසය පුරාම තිබුණේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාට. මේ රටේ සભ્યත්වයේ පදනමයයි. ඒ නිසා මේ සભ્યත්වයේ පදනම සුපෝෂිතව රැක ගැනීම අපි සියලු දෙනාගේ වගකීම. මේ රටට බෑ පවතින්නට අපේ මේ මූලික පදනම වන ඒ ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි ඇති ගෞරවය විනාශ වෙන ආකාරයෙන් කටයුතු කිරීමෙන් අපිට බෑ මේ පන්සල අපිට ඈත් වෙන තත්ත්වයක් නිර්මාණය කරලා ඒ තුර මේ රට ඉදිරියට ගෙනියන්නට. එම අපේ රටේ මේ සංස්කෘතිය තුල එහෙම අවකාශයක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඓතිහාසික වේ කරගෙන කාර්යභාරය තවත් වැඩියෙන් තවත් බරකින් මේ රටේ සිදු කරමින් මේ රටේ මිනිස්සුන්ට ඉදිරියට යන්නට මඟ පෙන්වනු ඇතයි කියලා.